හෙලෝ ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා ඔයාලා කට්ටියම. මම බෙනල් මේ මගේ YouTube එකට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එක පටන් ගත්තේ ගමේ පොඩි තැනකින්. හරිම ලස්සන පරිසර විවිධත්වයේ තියෙන පන්සලක්, භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා කියනවා. අපි බලමු ඉස්සරහට කොහොමද මේ ගමන කියලා. ඉතින් යාළුවනේ මෙතනින් තමයි අපිට උඩට යන්න තියෙන්නේ. අපිට එහා පැත්තේ පාරක් තියෙනවා, වාහන වල එහෙම යන්න පුළුවන්. ඉතින් මම හිතුවා පාරෙන් යනවට වඩා මෙතනින් ගිහිල්ලා යන එක කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ ජෛව විවිධත්වය කියන එක විඳින්න පුළුවන් මේ මෙහෙන් යනකොට. හරිම නිස්කලංක පරිසරයක්. අද වැස්ස දවසක්. බලමු ඉතින් අපේ ගමනාන්තයට දිවෙන මාර්ගයේ ඉදිරියට මොන වගේ දේවල්ද අපිට හම්බෙන්නේ කියලා බලමු. මේ බලන්න මේ පරිසරයේ තියෙන ශාක හරිම අමුතුයි. මීවන ශාකයක් මේක මම හිතන්නේ. ඉතින් මේ බලන්න ගල්වල පාසෙ බැඳිලා හරිම ලස්සනයි මේ පරිසරය. ඉතින් මේ වැඩේ නම් කරන්න එපා. මේ ඔයාලා මෙහෙ ඇවිල්ලා ගේන සියලුම කසල ටොපික් වල අනම්මනම් පොලිතින් මෙන්න මේවා දාලා යන්න එපා. ඔයාලගේ ඉතින් අඩි සලකුණු විතරක් ඉතුරු කරලා යන්න කියලා මම ඉල්ලනවා. ගේන සියලුම කසල ද්‍රව්‍ය ආපහු අරයි යන්න කියලා ඔයාලට මම කියනවා. ඉතින් මේ ආපු මාර්ගයේ දිගේ තව උඩට යන්න තියෙනවා. ඉතින් අපේ ගමනාන්තය දක්වා ගිහිල්ලා අපි හම්බෙමු. මේ බලන්න ඉතින් ලස්සනට ඒ ගහක් නැගිලා මේ පැත්තට ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් පරිසරයට මාර ලස්සනක් වගේ එකතු කරනවා. ඉතින් මේ දේවල් රැකගෙන මේවා විනාශ කරන්නේ නැතුව ඇවිල්ලා බලලා යන්න කියලා ඔයාලා ඉල්ලනවා. රැයට කඳු පන්තියක් පේනවා. වීඩියෝ එකට නම් පෙනෙයිද දන්නේ නැහැ. බලන්නකො ලස්සන මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න. ඇත්තටම කිව්වොත් ඉතින් මේ තියෙන්නේ අම්බලම. ඉතර කාලේ මිනිස්සු ගමන් මාර්ගයෙන් ගන්න හදපු එකක් තමයි. මේ වෙනකොට ඉතින් මේක අබලන් වෙලා තියෙනවා. කාලයක් එක්ක ඉතින් මේ බලන්න චිත්‍ර හැම කැටයන් වගේ නිකන් හදලා තියෙනවා. ඒ කාලෙන් තිබ්බේ වගේ කියලා හැම හිතනවා. ඉතින් අපි යමු අපේ ගමනාන්තය දක්වා.
ඉතින් අපි මෙන්න මේ පඩිපෙළ දිගේ තමයි උඩට ආවේ. ඊට පස්සේ මෙතන ඉඳන් තියෙන්නේ වාහන යන පාරට තමයි මේ පඩිපෙළත් සම්බන්ධ වෙන්නේ. ඔන්න ඔය පාරේ තමයි අපි ආවේ. ඉතින් අපි යමු උඩට ගිහිල්ලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි එනකොට මෙතන බෝඩ් එකක් ගහලා තිබ්බා. ඒකේ තියෙනවා ඉතින් මේකට එනවනම් ඉතින් පිළිපදින්න ඕනේ පොඩි කරුණු ටිකක්. ඉතින් බලන්න මෙතනක් තියෙන ඉතින් විනීතව හැසිරෙන්න අර මං ඔයාලට කලින් පෙන්නුවා වගේ පොලිතින් එතකොට මේ භූමිය අපවිත්‍ර වෙන කිසිම දෙයක් මේ භූමියට ගේන්න එපා. ගෙනාවත් ආපහු ඔයාලා යනකොට අරයි යන්න ඕනේ. මොකද ඉතින් මේව අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපෙන් පස්සේ අනාගතයට මේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ පරිසරයේ සුන්දරත්වය රැක ගන්න ඕනේ. ඉතින් ඒ කරුණු ටික තමයි. ඉතින් මෙතනින් පුංචි ගල්තලාවක් තියෙනවා. ඒකට යන්න බෑ. ඉතින් අපි යමු උඩට. ඉතින් අපි උඩට ආවා මෙන්න මේ පාර දිගේ. ඉතින් මෙන්න මෙතන ඉදි වෙනවා බුද්ධ ප්‍රතිමාවක්. මෙතෙන්ද ඉතින් පාරවල් එහෙම පේනවා. සේරම පේනවා. ඉන්නවා ඔයාලට පෙන්නන්න. හරිම ලස්සනට මේ වටපිටාව වටේම මෙතෙන්ට පේනවා. ඔන්න බලන්න. හරිම සුන්දර දර්ශනයක්. හරිම ලස්සනයි. අර පැත්තෙන් කඳු පන්ති තියෙනවා. ඉතින් මෙහෙන් පුදුම ලස්සනක් අතනින් වෙල්යාය පේනවා. ඉතින් මෙතෙන්ට මේ වටේම කඳු පන්ති කඳු ටික පේනවා අපිට. හරිම සුන්දරයි. මෙන්න මෙතනින් පේන්නේ ගලතරේ. ඊට මෙහා පැත්තෙන් තියෙන්නේ හබ්බිලි කන්ද. එතකොට මේ තැනි තලාවක් වගේ තියෙන්නේ තේක්ක කන්ද. දැන් ඒක විහාර කන්ද රක්ෂිතය කියලා වන සංරක්ෂණයෙන් සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට යන්න දෙන්නේ නැහැ. බලන්නකො මේ සුන්දරත්වය ඇත්තටම හරිම හිත නිවෙනවා. ඉතින් අපි පන්සලට ආවා. මෙහෙම තමයි මෙතනින් ඇතුළු වෙන්න තියෙන්නේ. ඔන්න තමයි තියෙන්නේ. අපි යන් උඩට යන් ගිහින් බලමු. ඉතින් මෙතන තියෙනවා ප්‍රතිමාවක් තියෙනවා. බුලුපිටියේ නිමල බුද්ධි නාහිමි මුන්වහන්සේ තමයි ගොඩක්ම මේ පන්සල ප්‍රතිසංස්කරණය කරලා ඒ පාරවල් එහෙම හදලා ඒ වැඩ කටයුතු වල ගොඩක්ම කරලා තින් මුන්වහන්සේ. මෙන්න මෙතනින් යන්නේ භාවනා කුටිවලට.
අපි ඉතින් ඒ පැත්තට ගියේ නෑ ඇත්තටම කිව්වොත්. මොකද භාවනා කරන ස්වාමින් වහන්සේලා වැඩ සිටිනවා. එතකොට භාවනා කරන කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ හින්දා අපි අනේක ඒගොල්ලන්ට ඇත්තටම කිව්වොත් බාධාවක් වෙයි කියලා අපි ගියේ නෑ මෙහාට. අපි පල්ලෙහාට යනවා දැන්. අපි පල්ලෙහින් හම්බෙමු. ඉතින් යාළුවනේ අපි පල්ලෙහාට ආවා. අපි ඉතින් දැන් යන්න තමයි හදන්නේ. අපි ආපු පැත්තෙන් නෙමෙයි යන්නේ, අනිත් පැත්තෙන් තමයි පල්ලෙහාට බහින්නේ. ඉතින් ඔයාලට පොඩි වීඩියෝ ෂොට් ටිකක් මම දාන්නම්. අදට ඉතින් මෙතනින් නවතිනවා. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකකුත් දාන්න. මෙහෙට ඇවිල්ලා තියෙන කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් මම මෙතනින් නවත්තනවා අද vlog එක. ඔයාලා හැමෝටම සුබ දවසක්.